විශේෂ අවස්ථාවකදී තමයි
ධර්ම දේශනාව පිණිස මේ ගාථාව දේශනා කළා. බොහෝම මනෝහර බොහෝම වැදගත් අනුශාසනාවක් කොටයි ගාථාවක්. අද මේ වෙනතොල බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් සීලේක පිහිටාගෙන මෛත්‍රී භාවනාව කරලා දැන් බලාපොරොත්තු වන්නේ ධර්මාන ශාසනාවක් ශ්‍රවණය කරයි. දානමේ පින්කමින් විතරක් සෑහෙන දෙපාමදී. කොළොරුවන් පූජා වන්දනාවෙන් විතරක් සෑහෙන්නත් දෙපායි තමයි. සීලයට යන්න ඕනේ. බණහන්න ඕනේ. භාවනා කරන්න. අන්නේ ප්‍රතිපත්තියට තම ජීවිතේ නැඹුරු කරගත්තාම බොහෝම වටිනවා. ඒක සම්පූර්ණයි. දාන සීල භාවනා කියන පින්කම් කොනම සම්පූර්ණ වෙලා. ඒ බුද්ධ ශාසනය කරනවා මිස අනිත් කාලවල කරන්න බෑ. දැන් මේ ශාලා සංකේය කල්පලක්ෂයටම පින් කරන අවස්ථා 28යි තිබෙනවා. අන්නංකර බුද්ධ ශාසනය පටන් ගෞතම බුද්ධ ශාසනය දක්වා වාර 28ක ධම් පින්කම් කළා. අනිත් කාලවල කරන්න බෑ. කල්යාණ මිත්‍රෝ ඉන්න ප්‍රදේශවල සාමාන්‍ය යන්තමින් පින්කමක් කරගතයි. නමුත් මෙවගේ පින්කම් කොහොමවත් දකින්න බෑ. ඒ නිසා මේ බුද්ධ ශාසනය වැළඳගෙන තොරරුවන් සරණ ගිහිලා තොරරුවන් වැඳ පුදාගෙන නානාදී පින්දහම් සිදු කරගනු ලබන මේ මහතුරුන්ට මව්වරුන්ට දරුවන්ට මහ විශාල පුණ්‍ය ලාභයක් ඒක රාශි කරගන්න ලැබෙන්නේ. මේ බෞද්ධ නායකාව සහ ගුවන් විදුලියෙන් මේ ලංකාවේ අස්සක් මුල්ලක් නැහැර සිටින බෞද්ධ අබෞද්ධ ජනතාව ලෝකේ සෑම රටකම මේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන අන්තර්ජාලය එතකොට පින්වත්නි අද දායකත්වයේ දරන දීපානි මහත්මිය ප්‍රමුඛී පවුලේ හැමෝටම ලෝකෙටම ධර්ම දේශනාවක් කරදීමේ වාසනාව ලැබෙනවා. ලෝකෙටම මේ මෛත්‍රී භාවනාව පාර දෙකක් විසවාරයි. එතකොට මේ මෛත්‍රිය අසවලාට විතරයි කියන්න බෑ. ලෝකේ ඉන්න හැම මිනිස්සෙකුටම හැම සත්වයෙකුටම හැම දෙවියෙකුටම පින්වත්නි මේ මෛත්‍රිය අපි මේ ගුවන් තරංග ඔස්සේ යනකොට විශේෂත්වයක් එකතන කියන ලෝකෙටම මෛත්‍රී කරන. මේ මාර්ගය හරහා යන්නේ එතකොට පින්වත්නි අපේ හිතට ගතට බොහොම හොඳයි. එහෙනම් පින්වත්නි අපි මේ මරණය කියන ස්වභාවය අපි කවුරුත් අවබෝධ කරගෙන ඉන්නේ. ඒ තිස්සන පුරවන් තරම් පරලොවට ඕන මේ පින රැස් කරගෙන යනවා. බුදුරජාණන් වහන්සේ නමක් දෙනවා පාපෙන් කියලා. පාප කියලා කියන්නේ මේ මාර්ගයට වේදිත නම්. පාපික වේදිකාව. මෙතන පාපය කියලා කියන්නේ මඟ ගමන් කරන අයට අවශ්‍ය කරන දේවල්. දැන් පුරාතන මිනිස්සු පයින්ම තමයි වන්දනාමාන ගමන් ගිහින්. ඒගොල්ලෝ ගමනට ගෙනිච්ච ආහාර පාන ආදී ද්‍රව්‍ය වලට පාපී කියනවා. ගමන් වේද. අපි මේ යන්නේ එහෙම ගමනක් නෙමෙයි. ඉපදෙනව ජීවත් වෙනවා මැරෙනවා. ඉපදෙනව ජීවත් වෙනවා මැරෙනවා. ඒකට කියනවා සංසාර ගමන. අන්නේ සංසාර ගමනේදී ආයුර්වර්ණ සකවල ඥාන ලබා දෙන්නේ පාපීය කියන ගමන් වේදනේ. ගමන් වේදන නැති මොම අනුවරයෙන් මැරෙනවා. වර්ණ සම්පත්තිය නැහැ. කෑම බීම මෙදුම් කලදුම් යාන වාහන වෙන මුදල් නැහැ.
හැමදාම ලෙඩි නුවණ නැහැ. ගේදොර අධ්‍යාපන නියමකුත් නැහැ. මොන දේ කරත් හරියන්නේ නැහැ. මොන බලන්න ඒකවල ගමන් වියදම නැතුවනම් මොනම දෙයක්වත් ලැබෙන්නේ නැහැ හරියන්නේ. අන්න ඒක වටහාගෙන මේ ගමන් වියදමම අපි හදා ගන්නවා. ගේදොර හදනවා. දුවදරුවන් හදනවා. වතු පිටි හදනවා. මේ දේ කරගන්න ගමන් පරලෝක ගැන හිතන්න. හැබැයි මරණය අද හෙට අනිද්ද වෙන්න පුළුවන්. පුරාතන මිනිස්සු එහෙම නැහැ. මේ මිනිස්සුන්ට ආයුෂ තිබුණා. දීර්ඝායුෂ වින්දනය කරන නිරෝගී සත්‍ය තිබුණා. ඒගොල්ලෝ එහෙම මරණයටපත් වෙන්නේ නැහැ. අද එහෙම බෑ. අද බෑ. අන්නේ බව වටහාගෙන පුළුවන් තරම් ගුණ සම්පත් දියුණු කරගෙන මේ ගමන ඉදිරියට යන්න මහන්සි ගන්න. ඒ වගේම වෙනවකින් හැමදෙනාම සාමූහිකත්වය ඇති කරගෙන විහාරස්ථානයේ පිටු වෙන දාන සීල භාවනා පින්කම් එක අම්මාගේ දරුවන් වගේ එකතු වෙලා කරන්නේ. සමගිය සමාදානය බොහොම වැදගත් කාරණයක්. තනියම පින්කම් කරනවට වඩා පිරිසක් එකතු වෙලා පින්කමක් කරනකොට බලය වැඩි. දැන් අද මේ පින්කම දීපාවලි මහත්මිය තනියම කරා නම් ඒකේ පින අඩුයි. නමුත් සහෝදර සහෝදරියන් නෑදෑයන් කෙනෙකුනේ හැමෝම මේක ආශ්‍රය කරගෙන විහාරස්ථානයේ පොදු තැනකට කඩවාගෙන මේ උදාන පින්කම සිද්ධ කරන්නේ උන් අතිවිශාල වෙනවා. හැමෝටම පිනක් වෙනවා. ඒ වගේ තම සාමූහික අදහස් ව්‍යාප්ත වන අදහස් ඇති කරගෙන තණ්හාව ඇති කරන මහන්සි තරහ වෛර ඊර්ෂ්‍යා මාන්න උඩමුකම් මෙන්න මේ පහක් සිදුවෙන්නේ තියාගන්න හොඳ නැහැ. ඒවත් එක්ක මරණොත් වෙනවා අන්නේ පෙරේතේ අමනුෂ්‍ය කියන්නේ යක්ෂණයක් වෙනවා. අද ලස්සන මනුෂ්‍යයා ගේදොර යාන වාහන දුවදරුවන් තිබුණ විලමුදක් බැරිච්චකම ප්‍රේත ලෝකෙට වැටුනේ මොකද? අපායට ගියේ මොකද? ණය කොනගෙන්නේ මොකද කාරණය? තණ්හාව, තරහව, වෛරය, ඊර්ෂ්‍යාව, මද මාන උඩ මෙන්න මේවා. අපේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා මෙන්න මේවා නැති කරන්න. අද මේ කරන්නේ මේ බණ සිල් ගන්න භාවනා කරන්නේ මේ පවික වදහස් නැති කරලා සද්ධා වීර්ය සති සමාධි ඥාන දියුණු කරගන්න. අන්නේව උදාන ගුණ දියුණු කරගත්තාම අපාවලට යවන්න බැහැ. අන්දයේ පිළිරි ගොඩවිත් කරන්න බැහැ. මනුෂ්‍ය සම්පත්, දේව සම්පත්, බ්‍රහ්ම සම්පත් ලබාගෙන ඊතා ඉක්මන් භවයකදීම අමහා මහ නිවන් සම්පත් අවබෝධ කරගන්නට ලැබෙනවාය කියන එක හොඳට විශ්වාස කරනවා. මගේ මාතෘකාව අන්න ඒ පැත්තේ. බුදුරජාණන් වහන්සේ ධර්මාන කාලේ සිදුවෙච්ච විතාමද සිදුවීම. ඉන්දියාව පුරාණ පෙරවර්තේ මේ බ්‍රාහ්මණවරු ආපසු හරියට අදත් ඒ වගේ කසාවක් හදපුවාගෙන ඉස්සරවම වාගෙන හැරමිටියක් අරගෙන එන්ජිනියර් අධේ හදාගෙන හරියට තාපසු ඉරිසිගොස් ඒ වගේම බ්‍රාහ්මණවරු යාග හෝම දිවි පූජා පවත්වන අය එක දවසක් බ්‍රාහ්මණ කෙනෙක් එයක් කරන්නේ යාග හෝම පවත්වන කාටරි ආශිර්වාද කරන සෙත් කරන ඒ විදිහේ දේවල් කරන අපි දැන් කියන බෝධි පූජා කර සෙත් වචන ඒගොල්ලන්ගේ තියෙන බ්‍රාහ්මණ ආගමේ තියෙන අසනීය වුණාම කරදර පීඩාවක් වුණාම සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ සෙත්මේ ප්‍රාර්ථනා කරන්නේ ඒ පාපවල ඒ සමර්ථ කරගෙන දෙනවා. සරියුත් මහ රහතන් වහන්සේ දවසක් දානෙට වදින මේ ගමන.
වැඩිම බ්‍රාහ්මණතුමාගේ ගෙදරටයි වැඩි.